අද ක්‍රූස් එකේ දෙවැනි දවස මං ආවා ජිම් එකට. ඉතින් නැවේ දැකපු කලින් වීඩියෝ වල වගේම අලුත් දේවල් මේකෙත් බලන්න පුළුවන්. ෆ්ලයි ඕවර්, ෆ්ලෝ රයිඩර්, ඒ වගේම තමයි මමත් පළවෙනි පාර තමයි ජගුසි බැස්සේ. ඒ වගේම නැවේ පිටිපස්සේ කොටස, ඊට පස්සේ මම නැවේ උඩ කොටතට මම පළවෙනි පාරට ගියේ. ඒ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. දැන් ජිම් එකට ගිහිල්ලා ආවා මේ බ්‍රේක්ෆාස්ට් එක ගන්නයි කියලා බලන්නකො පොලිම කියන්නකෝ. ඒ කියන්නේ ක්‍රූස් එකේ 4000ක්. පොලිමේ ඉන්න හින්දා මෙයා යනවා මේ ඇපල් ජූස් අරවා මේවා දීලා මාත් ගත්ත නිසා ඔරෙන්ජ් ජූස් එක. 4000ක් ඉන්නවා ඉතින්. මේ ඒ වුණාට ඊයේ නම් එහෙම ගැටලුවක් ආන්නේ දැන් ඒ වුණාට අද එක දිගට එනවා ඇති. ජිම් එකට ගිහිල්ලා ආවා. අපි බලමු ක්‍රූස් එක කොහොමද උදේ කෑම තියෙන්නේ කියලා. ඊයේ හවස මං එන වෙලාවේ කෑම ජාති තිබ්බ ටිකක් අඩුයි. ඒකට මම ගොඩක් පරක් වෙලායි දැනුත් හැබැයි මම පරක් වෙලා තමයි ආවේ. මොකද 9ත් පහු වෙලා වෙලාව. Hi, good morning. ලයිව් කිචන් එකක් තියෙනවා. හැමතැනම වගේ තියෙනවා ලයිව් කිචන් එක. Hi. දැන් නම් බඩගින්න. තියෙන ඉතින් මම කැමතිම දේවල්. බත්. මේ පෝක් ලෙග් එකක්. මොනවද මන් දන්නේ උළු උළු දෙනවා. මෙතන කේක් ඔය බෙවරේජස් සරවා මේවා තියෙනවා. ඊයේ ඩ්‍රෙසට් ගත්ත මම. මගේරුත් මොකද මේ මං ඩ්‍රෙසට් ගත්තෙම නැහැ. යම් බලන්න ඉපැත්ත බලමු. Greetings everyone. Thank you for choosing the Windjammer for your dining experience. We hope you enjoy the fantastic selection of dishes our chefs have prepared for you. Once your meal is over, we kindly invite you to explore the ship. From thrilling shows to jaw-dropping entertainment, there are endless activities waiting for you on board. මම උදේට ගත්ත ටික ඔක්කොම ටික කාලා මේපා try කරනවා. try කරලා බලන්නමයි ගත්තේ. ඊයේ ආවේ නෑනේ මෙතනින් උඩට. අද ආවා උඩට. අනේ මාර ලස්සනයි. Good morning, ladies and gentlemen. This is open right now and will be open until 12:30.
ෂා ලල්ල ලල්ල තාලා හරියට හරි. වැස්ස පොඩ්ඩක් බලලා අද එන්න ඕනි. මේක ප්ලේ කරනවා මම මේක දිහා බලාගෙන ඉන්නේ. දෙයනේ ලස්සන. වාව්. වහින්න හදන්නේ යන්න කියලා බැලුවේ හිතනවා. අයියෝ. try කරලා බලන්න ඕන. ෆ්ලෝරයිඩ් එක යන්නයි කියලා ආවේ. මම හැබැයි ඇක්සෙප්ට් දුන්නා. මොකද මේක සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන අධ්‍ය අවදාන කෙනෙක් මැරෙන්න උන පුළුවන් අංශභාග තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. එහෙම ගොඩක් විස්තර ටික හැබැයි මම ඇක්සෙප්ට් කරා. මම යනවා කොහමද? බලමු මේ පුළුවන් ද දන්නේ නැහැ. ලොකු නීති ගොඩක් තිබුණා. ඒ කියන්නේ මේකේ වැදුනා අංශභාගය හරි හදන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. ඒව ඔක්කොම වීඩියෝ එකක් පෙන්නලා සයින් එකක් අරගෙන තමයි ගොඩක් කරා ඒ වැඩේ කියනවා. ඊට මේක මේ ඒගොල්ලෝ ඇක්සස් දුන්නා ඊට කියන්න පුතේ දුන්නා සයින් කරපු හින්දා. ඒගොල්ලෝ වග කියන්නේ නැහැ. ලොකු නීති රීති ගොඩක් තිබුණා. හැබැයි මේ අත්දැකීම ජීවිතේට ගන්න හිතුණා ආයෙ මට ලැබෙන්නේ නැති නිසා. ඉතින් මම හැබැයි මේකට නම් මම ඇත්තටම දක්ෂ කෙනෙක් නෙවෙයි. මම ඒක තීරුම් ගත්තා. ඒ කියන්නේ පළවෙනි පාර්ට් try කරේ. හැබැයි ඒක මට කරගන්න ටිකක් අමාරු වුණා. මේකේ අපි පෙරෙල්ලා යනකොට අපි ඔලුවට ටක් ගාලා අත් දෙක තියාගන්න ඕනේ. නැත්නම් ඔලුව වැදුනොත් තමයි අංශභාග තත්යකට. එහෙම නැත්නම් ඔන්න බලන්න මං හිතන අත තියනද එක්කද? අන්න ඒ විදිහට. නැත්නම් මැරෙන්න උනත් පුළුවන් කියලා කියන්නේ. ඉතින් නැවේදී ලැබපු අත්දැකීම් වලින් තවත් අලුත්ම දෙයක් තමයි ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ. ෆ්ලයි ඕවර් එකේ කියන්නේ අර මිනිස්සේ පාවෙන එක තිබුණේ ඒක මම කළේ නෑ. මොකද ඒකට දිග පොලිමත් වුණා. මට එතන බලන් ඉන්න කම්මැලි හිතුණා. ඒ හින්දා ඉතින් මේක මං ජීවිතයේ අලුත් අත්දැකීමක් විදිහට ගත්තා. හැබැයි ඉතින් මෙහෙමයි අපි හැමලාම අපේ ආරක්ෂාව පරිස්සමයි ගැන හිතන්න ඕනි. ලංකාවේ නෙවෙයි ලෝකෙ නෙවෙයි කොතන කොහොම හිටියත්. ඊට පස්සේ මේකේදී දෙවෙනි දවසේදී මම මුලින්ම ගියේ උඩ තට්ටුවට. නැවේ টොප් එකට මම ඊට කලින් ගිහිලා තිබ්බෙම නෑ. ඒ වගේම තමයි මේ නැවේ පිටිපස්සේ කොටසේ තමයි ෆ්ලෝ රයිඩ් එක තිබුණේ. ඉතින් ඒ ටික තමයි බැලුවේ. ඒ වගේම තමයි මේකෙත් දෙවෙනි දවසේ පොඩි කොටසක් විතරයි තියෙන්නේ. මේ උඩ ඉතින් පූල් තියෙනවා, ළමයින්ට සෙල්ලම් කරන වෙනම දේවල් තියෙනවා. මම පූල් එකට ගිය වෙලේ ලාවට වහින්න පටන් ගත්තා. ඊට පස්සේ මම පොඩි මෙතනින් මේක අරගෙන ආවා. ඊට පැත්ත බල කන්න පුළුවන්. ඉතින් මම මේ පළවෙනි පාට තමයි ජගුසි බැස්සේ. මම ඊට කලින් බහැලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේකේ විනාඩි 20ක් විතර හිටියා. ඉතින් මෙහෙම තමයි මම කොහොම හරි ඉතින් නැවේ දෙවෙනි දවසේ ගත කරේ. මේ කොටසක් විතරයි. ඉතින් නැවේ ඉතුරු කොටස් ටිකත් ඔයාලත් එක්ක මම බෙදා ගන්න. ඊළඟ වීඩියෝ එකේ එන්න.